හෙලෝ චෙස් ෆෑන්ස් මේ ගෙනපු පසල්ලගේ වයිට්ට තමා ටර්න එක තියෙන්නේ වයිට්ට වින් කරන්න තමා තියේ ඉති වයිට් කොමුද මේක දිනන්නේ වයිට්ට තියෙන්නේ බ්ලක්කිං සෙක්මේට් කරන්නන තොට පයිට්ට පුළුවන් රුක් කෙනෙක්ගෙන් හරි කුවන් කෙනෙකින් හරි චෙක්මේට් කරන්න හැබැ තාම වයිට්ට ඉන්න පෝන් කෙනෙ එහෙනම් මේ පෝර්න්න ප්‍රමෝෂන් රෑන්ක කර යවලා කුයින් කෙනෙක් හරි රුක් කෙනෙක් හරි කරගන්න එක තමා වයිට්ගේ ටාගට් එක වේ අපි බලමු හොඳ මූවේ මොකක්ද කිය මේ පෝන්ට යන්න ඉතුරලා තියන්නේ G6 G7 G8 කියන කොට වයිටකින් විදිර අපිට පුළුවන් මේ පෝන්ට උදව් කරන්න මෙන්න මේ අන්තිම කොටු තුන දිහා බලමින්න කුරුවන් කොටුවකට ගිහිල්ලා ඇති ඒ වගේ කොටු තියෙන්නේ F7 සහ H7 ගෙන කොටු ඒ ගැන්න දැනටමත් අපි පයිට්කින් විදිහට ඒ වගේ කොටුවට ගිහිල්ල තමාතියේ එහෙනම් අපිට මේ පෝන්ම පුෂ් කල්ල බලන්න පුළුවන් මොකද වෙන්නේ අපි G6 ඇද්දුත් ඊළඟට ටර්න දින බ්ලක්ට ඉදි බලව බ්ලක්ට මොකත කරන්න පුළුවන් කියලා එයාට මේ G8 G7 කියන කොටුවලට එන්න බැහැ මේ වයිට්කින් ඉන්න හින් H7 කියන කොටට එන්නත් බැහැ දැම් පෝන් ඉන්න හින්ද ඒ කියන්නේ බ්ලක් මේ වෙලාවේ ස්ටේල් මේට් වෙන ඉදි අපිට ස්ටේල් මේට් වෙන එක නෙමෙයි ඕන කල්ලා තියෙන අපිට කොහමරි දිනන්න තම ඕන කල්ලදී ඒ හින්දා G6 අදින එක හොඳ මූවයක් නෙමෙයි ඒ කියන්නේ අපි මුලදි කිව්වා වගේ F7 කියන කොටුවේ හිටියා කියලා පෝන්න පුෂ් කරන්න බෑ. එහෙනම් අපි යන්න ඕන කොටුව තමයි H7 කියන කොටුව. නිකන් හරි white E8 වලට ගියොත් black කෙනා මේ පෝන්න කපන්න. දැන් white පෝන්න ප්‍රොටෙක්ට් කරන්න විදිහක් නැහැ. ඉතින් ඔය විදිහට E8 කියන කොටුවට ඇදලා වැඩක් නැහැ. ඒ වගේම තමයි E7 කියන කොටුවට ඇද්දක් බ්ලක්ට පුළුවන් මේ වයිට්ට මේ කොටු තුනෙන් එක්කට එන්න නොදී තියාගෙන වයිට් කෝන්න ඊළඟ මූස් දෙකේ කප්පන් ඉතින් වයිට් විදිර අපේ ටාගට් එක තම මේ H7 කියන කොටු අපි දැන් G6 වලට ඇදලා බලමු බ්ලක්ට තියෙන එකම මූවේ G8 වලට ඇනේ අපි කොහොමරි H7 වලට යන්න ඕන ඒ හින්දා අපි කිංව තියාගමු H6 දැන් බ්ලක් මේ H7 කියන කොටු දිහා බලන අතර කරොත් බ්ලක් පාර දිනවා ඒ කියන්නේ බ්ලක් විදිහට බ්ලක්ට යන්න වෙනවා H8 කියන කොටුව දැන් අපි මේ කොටුවේම ඉඳලා අපේ පෝන්න යවමු මේ බ්ලක්ගේ ටර්න් ටිකක් කරගා ඔන්න දැන් මේ විදිහට අපි පෝන්න යවමු දැන් මොකද වෙන්නේ දැන් බ්ලක්ට තියෙන එකම මූව් එක F7 කියන කොටුවට අදින ඒ කියන්නේ අපිට හම්බ වෙනවා මේ H7 කියන කොටු ඉතින් මෙතනින් එහාට දිනන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නා ඇති කියලා මම හිතනවා. අපි නිකන් හරි F8 වලට ඇද්දොත් බ්ලැක්ට ඉතුරු වෙන්නේ H7 අදිනේ. දැන් අපිට පේනවා බ්ලැක් එන්නේ වයිට් පෝන්ට කිට්ටු වෙන්නේ නැහැ. එහෙනම් අපිට වයිට් පෝන් ප්‍රොටෙක්ට් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට අදින්න වෙනවා මේ F7 කියන කොටුව. දැන් ආයෙත් බ්ලැක්ට ඉතුරු වෙන මූව් එක වෙන්නේ H8 කියන කොටුව. ඉතින් මේ තියෙන කලින් තිබ්බ පොසිෂන් එක වනේ. ඒ කියන්නේ පොසිෂන් එක රීසෙට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොසිෂන් එක දෙපාරක් රිපීට් වෙලා තියෙන්නේ. ඒ හින්දා F8 කියන කොටුවට අදින එකත් ගොඩක් හොඳ මූව් එකක් නෙමෙයි. හැබැයි මේකෙන් අපිට දිනුම මග ඇරෙන්නේ නැහැ. දැනට අපිට තිබ්බ හොඳ මූව් එක තමයි G6 වලට අදින එක. අපි F6 වලට ඇද්දොත් ඒතර යාට පුළුවන් H7 වලටම එන්න. දැන් අපිට සිද්ධ වෙනවා ආයෙත් F7 වලට අදින්න. ඉතින් මේ විදිහට පොසිෂන් එක රීසෙට් වෙන එක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට දිනුවම ගෑරෙන්නේ නැහැ. හැබැයි පොසිෂන් එක රිපීට් වෙන්න රිස්ක් එකක් තියෙනවානේ. ඒ හින්දා අපිට තියෙන එකම හොඳ මූව් G6 වලට අදින එක. ඔන්න ඔය විදිහට තමයි මේක වයිට් දිනා.